Hello guys, කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ගෙදරට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් තැනක් ගැන මම අදත් ඔයාලට අරන් එනවා. ඉතින් මේ තැන ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති. වැඩි විස්තර අපි වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඔයාලට මේ රතු පාට පේන බිල්ඩින් එක තියෙනවානේ. මේ තියෙන්නේ ඒ ෂොප් එක. මේකේ නම චන්දුල. මීට අමතරව මෙයාලගේ බ්‍රාන්චස් දෙක තුනම තව තියෙනවා. විශේෂයෙන්ම මහරගමත් මෙයාලගේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ගෙදරට අවශ්‍ය විවිධ ෆර්නිචර් අයිටම්, හෝම් ඩෙකෝ අයිටම්ස්, ඒ වගේම කිචන් එකට අවශ්‍ය දේවල්, ප්ලාස්ටික් අයිටම්ස්, ඉලෙක්ට්‍රික් අයිටම්ස් මේ වගේ ගොඩාක් දේවල් මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි හෑන්ඩ් බෑග් වර්ග, ස්කූල් බෑග්, ස්ලිපර්ස් මේ වගේ දේවල් පවා මෙතනින් ගන්න පුළුවන්. මෙතන එක ඩිසයින්ස් වලින් කෝප වර්ග 150 වගේ ඉඳලම තියෙනවා. මේ කහ පාට ඒවා හැම 270 වෙන්නේ. මේ පිඟන් ඩිසයින්ස් හරිම ලස්සනයි. මේකේ සයිස් එක 490 325 285 වගේ ගණන් වලටත් තියෙනවා. ඊළඟට මේ වගේ වෙනම ඒරියා එකක් තියෙනවා සෙරමික් අයිටම්ස්ම තියෙන විශේෂයෙන් දංකොටුවේ හැම සෙරමික් වර්ග මෙතන තියෙනවා. අර සෙට්ස් පිටින් ගන්න පුළුවන් විදිහට ඒ වගේ එක විදිහට සෙරමික් අයිටම්ස්ම තියෙන පැත්තක්ම තියෙනවා. ඉතින් මේ වගේ පිඟන් කෝප්ප සෙට් සහ තනි වශයෙන් ලස්සන වීදුරු කෝප වර්ගයක් තියෙනවා 450 වගේ ගණන් වලින් ඉඳලා. මේ වගේ වීදුරු දීසි රුපියල් 160 110 වගේ ගණන් වලින් ඉඳලාම සයිසස් අනුව තියෙනවා ගන්න. මේ වගේ ලස්සන ඩිසයින්ස් වලින් ස්ටෝරේජ් බෝතලුත් තියෙනවා. ඒවා 2000 ගණන් වගේ අතර ප්‍රයිසස් වලට යනවා සයිසස් අනුව. මේ වගේ ලොකු වීදුරු බෝතල් රුපියල් 395ක් වගේ තමයි වෙන්නේ. මේක 170යි. මේක රුපියල් 630ක් වෙනවා. මේවා ලස්සන වීදුරු ඩිසයින්ස්. මේක 400යි. මේ වගේ Pyrex dishes උත් තියෙනවා රුපියල් 2000 ගණන් වල ඉඳලම. මේක හරිම cute pouch එකකට දාන්න. මේ අත්තක් රුපියල් 85ක් වගේ වෙනවා. වගේ මෙතන ලස්සන සෙරමික් පෝච් වර්ගයක් තියෙනවා. මේක වෙන රුපියල් 405ක් වගේ. වගේම තවත් ලස්සන සෙරමික් පෝච් ඩිසයින්ස් වර්ග 2000 ගණන් වලට වගේ වෙන්නත් තියෙනවා. මෙතන මේ වගේ ලස්සන මග් වර්ගයක් තියෙනවා. මේ ප්ලාස්ටික්. මේක 1250ක් වගේ වෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වර්ගයක් තියෙනවා. විශේෂයෙන්ම ස්කූල් යන අයට එහෙමම ගන්න පුළුවන් බෝතල් වර්ග මෙතන ගොඩක් තියෙනවා. මේක මසාජ් එකක්. මේක රුපියල් 325යි වෙන්නේ. මේ ලී ස්පූන් හෝල්ඩර් එක රුපියල් 605යි වෙන්නේ. වගේම ටිෂු බොක්සස් උත් තියෙනවා ලී වලින්. එතන ලස්සන වේවැල් කූඩ වර්ගයක් තියෙනවා. නැත්නම් වේවැල් බාස්කට් වර්ග. ඉතින් මේවා 920 1050 1200 ඒ වගේ ප්‍රයිසස් වලට තියෙන එක ඩිසයින්ස් වලින්. මේකත් 1050ක් වෙන්නේ. මේක 1100යි වෙන්නේ. මේක 1150යි. ප්‍රයිසස් දාන රැක් බෝතල් එක්කම මෙන්න මේ පෙන්නන ඒවා 2955යි. ඊට පොඩි සයිස් එක 1560ටත් තියෙනවා. ඉතින් මෙතන සිල්වර් පිඟන් කෝප්ප වර්ග, ඒ වගේම සෙරමික් භාජන වර්ග, පෑන් වර්ග මේ වගේ ගොඩාක් අයිටම්ස් ගන්න හැකියාව තියෙනවා. කිචන් එකට අවශ්‍ය ටූල්ස් වර්ගත් ගොඩාක් ගන්න පුළුවන්. මේක රුපියල් 170යි වෙන්නේ. මේ අයිස්ක්‍රීම් ස්පූන් එක 420ක් වෙන්නේ. මේවෙන් ඩම්ප්ලින්ග්ස් හදන්න පුළුවන්. මේක රුපියල් 220ක් තමයි වෙන්නේ පැක් එකම. ඒ වගේම හොඳ පිහි වර්ගත් ගන්න පුළුවන් එක සයිසස් වලින් තියෙනවා. ඉතින් වර්ගයේ ප්ලාස්ටික් අයිටම්ස් ගොඩක් මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේක 1235ක් වගේ වෙන්නේ. ඉතින් මම කිව්වා වගේ මෙතනින් ගොඩක් ප්ලාස්ටික් අයිටම්ස් එහෙම ගන්න පුළුවන්. බොක්ස් වර්ග, බෝතල් වර්ග, ට්‍රේ වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේවා අපිට අර සබන් එහෙම තියන්න පුළුවන්, වෝල් එකට හයි කරන්න පුළුවන් රැක් වර්ග.
මේක 475ක් වගේ තමයි වෙන්නේ. මේත් එහෙම සබන් දාන එක. මේකත් 435ක් වගේ වෙනවා. මෙතන තවත් අපිට වෝල් එකට සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර හෝල්ඩර් එකක් විදියට නැත්නම් ස්ටෝරේජ් බොක්සස් බාස්කට් විදියට පාවිච්චි කරන්න පුළුවන් ප්ලාස්ටික් අයිටම්ස් ගොඩක් තියෙනවා. අර ඕගනයිස් කරන්න එහෙම දේවල්, ඒ වගේ දේවල් වලට ගැලපෙන විදිහේ ප්ලාස්ටික් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ ප්ලාස්ටික් ජෝග්ගු වර්ගත් තියෙන එක ඩිසයින්ස් වලින් ලොකු ඒවා මේව නම් අත්තටම රුපියල් 200 ගණන් 100 ගණන් වල වගේ ඉඳලම තියෙනවා. ස්ටෝරේජ් බාස්කට් එක 2070ක් වෙන්නේ. රුපියල් 230ක් වෙන්නේ අර ශීතකරණ වල එහෙම දාන්න පුළුවන් අයිටම්ස්. ඒ වගේ මේ වගේ අයිස් කියුබ් දාන ඒවා, ඒ වගේ අයිටම්ස් උත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් ප්ලාස්ටික් දීසි වර්ග, භාජන වර්ග එහෙම ගන්න පුළුවන්. ගොඩක් අඩුයි කියන්නේ රුපියල් 30 40 එහෙම ඉඳලා වගේ තියෙන එක එක සයිසස් අනුව. ඒක 200 ගාණක් වෙන්නේ. මේවා රුපියල් 90යි. මේවා රුපියල් 105ක් වගේ තමයි වෙන්නේ. කියන්නේ රුපියල් 80 90 ගණන් වල ඉඳලම එක එක ප්‍රයිසස් වලට තියෙනවා. මෙන්න මේකත් 100 ගාණක් තමයි වෙන්නේ. ඒ ස්පයිසස් දාන්න පුළුවන් ප්ලාස්ටික් බෝතලත් මෙතනින් ගන්න පුළුවන්. මේ වගේ චූටි ප්ලාස්ටික් කෝප්ප තියෙන රුපියල් 10 15 ඉඳලම. මේ කෝප්පයක් වෙන්නේ රුපියල් 195යි. මේ වගේ බොක්සස් වෙන්නේ රුපියල් 75ක් වගේ. මේක මයික්‍රෝවේව් දාන්න පුළුවන් ෆුඩ් කන්ටේනර් එකක්. ඉතින් මේක 545ක් තමයි වෙන්නේ. ඉතින් මෙතන මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර්ස් තියෙනවා 100 ගණන් වල ඉඳලා 300 ගණන් වලට උනත් ලොකු සයිසස් ඒවා තියෙනවා. ඒ වගේම 720ට එහෙම ගොඩාක් ලොකු ඒවා තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මේක ඇත්තටම සෑහෙන ලොකු ප්‍රදේශයක ගොඩාක් ලොකු බඩු ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් අපිට අවශ්‍ය ගෙදරට අවශ්‍ය දේවල් ගොඩක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කියුට් ඩිසයින්ස් වලිනුත් බෝතල් තියෙන එක 500 ගාණක් වෙන්නේ. මේවා 325ක් වෙනවා. ස්ටෝරේජ් බාස්කට් වර්ග 150ක් වගේ තමයි වෙන්නේ. මම කිව්වා වගේ ස්ටෝරේජ් බේසම් බාස්කට් වර්ග ගොඩක් තියෙනවා. මෙන්න මේවා එහෙම රුපියල් 210යි වෙන්නේ. ඉතින් එක එක සයිසස් වලින් හැඩ වලින් මෙතන ගන්න පුළුවන්. මෙතන ඩස්බින් වර්ගත් අපිට තියෙන එක එක ඩිසයින්ස්, ඒ කියන්නේ කලර්ස් වලින් එහෙම. මෙන්න මේක එහෙම 1060යි වෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම පෙන්නලා ඉවර කරන්න බැරි තරම් බඩු තොගයක් තියෙනවා. ඉතින් ස්ප්‍රේ බෝතල්, රැක් වර්ග, මේ වගේ භාජන වර්ග, ස්ටෝරේජ් අයිටම්ස්, එතකොට ගෙදරට අවශ්‍ය විවිධ දේවල්, කිචන් එකට අවශ්‍ය දේවල්, මෙන්න මේ වගේ ස්පොන්ජ් වර්ග, මේ හැමදේම මෙතන තියෙනවා. ෂොප් එක පිළියන්දල අවටින්න අය නම් හොඳටම දන්නවා ඇති. හැබැයි ඔයාලත් ගිහිල්ලා නැත්නම් ළඟ නම් ඉන්නේ, ගිහිල්ලා බලන්න. මෙතන ගොඩාක් ලොකු බඩු ප්‍රමාණයක් තියෙනවා. මේ එග් ට්‍රේ එක වෙන්නේ රුපියල් 175යි. ඕල් ඩිස්පෙන්සර් එක වෙන්නේ රුපියල් 360යි. මේ වගේ ස්ටෝරේජ් අයිටම්ස් වෙන 800 ගාණක් වෙන්නේ මේක. ෆෘට් බෝල් එකක් 1015ක් වෙනවා. මෙතන මේ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා ලස්සන ඩිසයින්ස් වලින්. මේක 2000 ගාණක් වෙනවා. මේ වගේ ඩ්‍රේනින් ට්‍රේස් උත් තියෙනවා. මේක 1455ක් වෙනවා. මෙන්න මේක රුපියල් 2255ක් වෙනවා. ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔෆිස් යන කෙනෙක් නම් මෙතන ඔයාලට ගැලපෙන විදිහේ ලන්ච් බොක්සස් පවා තියෙන වගේම වතුර බෝතලුත් තියෙනවා. මේ වගේ ලස්සන ඩිසයින්ස් වලිනුත් කෝප වර්ග තියෙනවා. රුපියල් 175ක් වගේ තමයි වෙන්නේ. මේ කෝප 280 ගාණක් වෙන්නේ. අර ජූස් එහෙම දාන, මිල්ක් ෂේක් එහෙම දාන්න පුළුවන් ලස්සන කෝප. දේවල් විතරක් නෙමෙයි, මං කලිනුත් කිව්වා වගේ මෙතන ඉලෙක්ට්‍රික් අයිටම්ස් පවා ගන්න හැකියාව තියෙනවා. අයන් වර්ග, ඒ වගේම ටෝස්ටර්ස්, ෆෑන් වර්ග, ඒ වගේම තමයි ලිප් වර්ග, ඒත් එක්කම කේතල් වර්ග, බ්ලෙන්ඩර්ස්, ඒ වගේම හෙයාර් අයන්, ට්‍රිමර්ස්, මේ වගේ හැමදේම මෙතනින් ගන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි අපිට මෙතනින් ලොකු වගේම පොඩි බුදු පිළිම වහන්සේලා, ඒ වගේම බෝගස්, චෛත්‍යයන් වහන්සේලා, මේ වගේ දේවල් පවා ගන්න පුළුවන්.
කිව්වාගේ චන්දුල කියන ෂොප් එක හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් විදිහේ ෂොප් එකක්. ඉතින් හෑන්ඩ් බෑග් වර්ග පවා මෙතනින් ගන්න පුළුවන්. 1400 ගණන් වල ඉඳලම ලස්සන හෑන්ඩ් බෑග් වර්ග තියෙනවා. ඒ වගේම තමයි ස්ලිපර්ස් වර්ග, ස්කූල් බෑග් මේ හැමදේම මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පිළියන්දල චන්දුල කියන ෂොප් එක. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඔයාලත් ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. මම ඉක්මනින්ම ඔයාලව අලුත් වීඩියෝකින් හමු වෙන්න. ඉතින් channel එක subscribe කරන්න, videos වල like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. Thanks for watching. See you soon.